ඉතින් කොහොමද මගේ ආදරණීය සහෘදයනි? අද කතා කරන්න හදන්නේ සංස්කෘතික උරුම කියන මාතෘකාව ගැන. ඇත්තටම මොකක්ද මේ සංස්කෘතික උරුමයක් කියලා කියන්නේ? ඒ වගේම සංස්කෘතික උරුම අපේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මොකක්ද මේ සංස්කෘතික උරුමවල තියෙන වටිනාකම? ඒ වගේම සංස්කෘතික උරුම විනාශ වෙන්නේ කොහොමද? අපි අද කතා කරමු අන්න ඒ ගැන. සංස්කෘතික උරුම කියලා කියන්නේ ශ්‍රී ලංකාවක් වශයෙන් ගත්තට පස්සේ අපේ ලංකාව ඇතුළේ තියෙන සිරිත් විරිත්, ඇදහිලි, සම්ප්‍රදායන්, පාරම්පරික වෛද්‍ය දැනුම, ඒ වගේම ජන නැටුම්, ඒ වගේම අතීතයේ ඉදිකලා තියෙන වර්තමානයේදී නොනැසී පවතින අනුරාධපුර පොළොන්නරු වගේ නගරයක් මේ හැම දෙයක්ම සංස්කෘතික උරුම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික උරුම තුලින් සිද්ධ වෙන්නේ අපේ සංස්කෘතිය විදහා පෑම. සංස්කෘතික උරුම අපිට ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කාණ්ඩය තමයි ස්පෘශ උරුමය. අනිත් පැත්තේ අස්පෘශ උරුමය. මොනවාද මේ ස්පෘශ උරුමයන් සහ අස්පෘශ උරුමයන් කියලා කියන්නේ? ස්පෘශ උරුමයන් කියලා කියන්නේ අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන්, අපිට පේන දේවල් අපිට කියන්න පුළුවන් ස්පෘශ උරුමයන් විදිහට. එතකොට උදාහරණ විදිහට කිව්වොත් අනුරාධපුර නගරේ, පොළොන්නරුව නගරේ, ඒ වගේම තමයි විහාර, දාගැබ්, වැව්, පොකුණු අතීතයේ ඉදි කරපු මේ හැම දෙයක්ම අපිට පේන දේවල් අපිට හඳුන්වන්න පුළුවන් ස්පෘශ උරුමයන් කියලා. එතකොට මොනවාද මේ අස්පෘශ උරුමයන් කියලා කියන්නේ? අස්පෘශ උරුමයන් කියන්නේ අපිට පේන්නේ නැති, හැබැයි අපි අතරේ තියෙන ඇදහිලි, විශ්වාස, ඒ වගේම තමයි වෛද්‍ය දැනුම, මේ වගේ අපිට අතට අහු නොවෙන, හැබැයි අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන උරුමයන් අපිට කියන්න පුළුවන් අස්පෘශ උරුමයන් කියලා. ඒ වගේම තමයි ඊටා ඉහළ වටිනාකමකින් තියෙන, ඒ වගේම ඊටා දුර්ලභ උරුමයන් යුනෙස්කෝ සංවිධානය විසින් සමස්ත මානව ප්‍රජාවටම අයිති පොදු උරුමයන් බවට පත් කරනවා. අපි ඒවට කියනවා ලෝක සංස්කෘතික උරුම කියලා. ඉතින් අපේ ලංකාව ඇතුළේ මේ වගේ ලෝක සංස්කෘතික උරුමයන් ගණනාවක්ම තියෙනවා. ඒක අපිට ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් එක අවස්ථාවක්. ලංකාවේ පිහිටලා තියෙන යුනෙස්කෝ ලෝක උරුමයන් විදිහට අපිට අනුරාධපුර නගරය, පොළොන්නරුව නගරය, සීගිරිය, ගාලුකොටුව, ඒ වගේම මහනුවර දළදා මාලිගාව ඇතුළු මහනුවර නගරය, දඹුල්ල වගේ ස්ථාන අපිට ලෝක සංස්කෘතික උරුමයන් විදිහට හඳුන්වන්න පුළුවන්. මේවා ලංකාව ඇතුළේ තියෙන ලෝක සංස්කෘතික උරුමයන් බවට පත් වෙලා තියෙන දේවල්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව ඇතුළේ ස්වභාවික උරුමයන්. ඒ කියන්නේ ස්වභාවික ලෝක සංස්කෘතික උරුමයන්ොත් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට සිංහරාජය වගේම මධ්‍යම කඳුකරය හා සම්බන්ධව තියෙන ඒ උරුමයත් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝක සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගන්න යුනෙස්කෝ සංවිධානයේ විසින් විවිධ විදිහේ විවිධ විධාන පනවලා තියෙනවා. ඒ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගන්න, ඒ වගේම තමයි අනාගත පරම්පරාවට මේවා දායාද කරන්න යුනෙස්කෝ සංවිධානය ලොකු මෙහෙවරක් ඉටු කරනවා. අපි දැන් බලමු කොහොමද මේ සංස්කෘතික උරුමයන් විනාශ වෙලා යන්නේ කියලා. දැන් පිළිම වගේ දෙයක් ගත්තොත් මිනිස්සුන්ගේ මතයක් තියෙනවා අතීතයේදී කරපු පිළිම ඇතුලේ විවිධ විදිහේ වටිනා කියන දේවල් තියෙනවා කියලා. ඒ වගේම සීගිරිය ඇතුලේ විවිධ විදිහේ වටිනා මැණික් වර්ග, විවිධාකාරයේ දේවල් තියෙනවා කියලා මිනිස්සුන්ගේ මතිමතාන්තරයක් තියෙනවා. ඉතින් ඒ හින්දාම ඒ දේවල් විනාශ කරලා හරි තමන්ගේ සුබසිද්ධිය උදෙසා ඒ දේවල් ගන්න මිනිස්සු පෙළඹීම තුලින් මේ සංස්කෘතික උරුමයන් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අනුරාධපුර පොළොන්නරු නගරවලට වගේ ගිහාම අපි ගෙනියන කැලිකසල අපි ක්‍රමවත්ව බැහැර කරන්නේ නැතුව ඒ පූජා භූමිවලම ඒ දේවල් දාන එක හරහාත් මේ සංස්කෘතික උරුමයන් වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සීගිරිය වගේ ඓතිහාසික වශයෙන් වටින, ඒ වගේම තමයි ලෝක සංස්කෘතික උරුමයක් බවට පත් වෙලා තියෙන දේවල් වල මිනිස්සු තමන්ගේ නම් ගම් කොටන්න ගිහිල්ලා තමන්ගේ කියලා ඒ දේවල් අයිති හංගවන්න යාම තුලිනුත් මේ ලෝක සංස්කෘතික උරුමයන් විනාශ වෙන්න බලපානවා. ඒ වගේම ඔබ දන්නවා ජන නැටුම්, ජන ගායනා, ඒ වගේම සිරිත් විරිත්, පාරම්පරික වෛද්‍ය දැනුම කියලා කියන්නේ මේවත් සංස්කෘතික උරුම. ඉතින් මේ සංස්කෘතික උරුමයන්ුත් විනාශ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් අද අපි බටහිර වෛද්‍ය දැනුමත් එක්ක තමයි මුහු වෙලා තියෙන්නේ. එතකොට අපිට අර පාරම්පරික වෛද්‍ය දැනුම ක්‍රමයෙන් අභාවයට යන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනි ඒ පාරම්පරික වෛද්‍ය දැනුමත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න.
අතීතයේ ඉඳලා පැවතගෙන ආපු සිරිත් විරිත් සාර ධර්මයන් විනාශ වීම තුළිනුත් මේ සංස්කෘතික උරුමයන් අභාවයට යන්න පුළුවන්. එහෙනම් අපි කොහොමද මේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගන්නේ? අපිට සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන්න පුළුවන් එක දෙයක් තමයි දැන් අපි කිව්වොත් එහෙම පාරම්පරික වෛද්‍ය දැනුම වෙන්න පුළුවන්, සිරිත් විරිත් වෙන්න පුළුවන්. මේ දේවල් අපිට අනාගත පරම්පරාවට දායාද කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙනවා මේ අපේ සංස්කෘතික උරුමයන් ටික ආරක්ෂා කරගෙන යන්න. අපි දියුණුවකට යන්න ඕනේ තමයි. හැබැයි අපි අපේ රටේ තියෙන සංස්කෘතිය ඒ වගේම අපි අරගෙන ආපු අපේ මුතුන් මිත්තෝ අරගෙන ආපු දේවල් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා නියම දියුණුව. ඉතින් එහෙම දියුණු වුණොත් අපිට පුළුවන්කම තියෙනවා අපි අද දකින මේ සංස්කෘතික උරුමයන් ටික අනාගත පරම්පරාවටත් දකින්න සලස්වලා යන්න. මේ සංස්කෘතික උරුමයන් හරහා අපිට විදේශිකයන්ගේ ආකර්ෂණය ලැබිලා තියෙනවා. ඔබ දන්නවා විදේශිකයෝ විශේෂයෙන් අපේ ලංකාවට එන්නේ සිංහරාජය, අනුරාධපුර පොළොන්නරු නගර මේ වගේ සුන්දර තැන්වල සුන්දරත්වය බලන්න. සීගිරිය වගේ ස්ථානවල දේශීය සංචාරකයෝ වගේම තමයි විදේශීය සංචාරකයෝ අපිට සුලභ වශයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ හරහා අපිට විදේශීය ආදායමකුත් ලැබෙනවා. ඉතින් අපිට මේ සංස්කෘතික උරුමයන් රැකගත්තොත් ඒ ආදායම් මාර්ගත් අහුරගන්නේ නැතුව අනාගතයටත් ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් දේශන පවත්වලා වැඩමුළු පවත්වලා අපි මේ සංස්කෘතික උරුම ආරක්ෂා කරගන්නවා වගේම තමයි අපිට අපේ හිතට අවංකව ඔබ සංස්කෘතික උරුම ආරක්ෂා කරගන්න පෙළඹුණොත් අපිට පුළුවන්කම තියෙනවා අනාගතයටත් මේ සංස්කෘතික උරුම නොනැසී ඉදිරියට අරගෙන යන්න. මොකද දැන් අපි දකින අනුරාධපුර නගරයේ, පොළොන්නරු නගරයේ වගේ ඒවා අවුරුදු ගාණක් පාරම්පරික විදිහට පැවතගෙන ආපු දේවල්. ඉතින් ඒ කාලේ ඉඳපු අතීත මිතුන් මිත්තනුත් මේවා විනාශ කළා දැම්මනම් අද වෙනකොට අපිට ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවක් විදිහට නැගී සිටින්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට එහෙම තත්වයක් නැහැ. අපිට පුළුවන් වෙලා තියෙනවා ජාති ඉස්සරහා ශ්‍රී ලංකාවේ අභිමානය රැකගෙන ඉන්න. ඉතින් දියුණුවක් ළඟා කරගන්න නම් අනිවාර්යයෙන්ම සංස්කෘතික උරුමයනුත් රැකගෙන අපේ අතීතය රැකගෙන තමයි අපි ඉදිරියට එන්න ඕනේ. අතීතයට ගරහමින් අතීතය විනාශ කරගෙන දියුණුවක් ළඟා කරගන්න එක සැබෑ දියුණුවක් නෙමෙයි. ඔබට සැබෑ දියුණුවක් ඕන නම් ඔබත් දැනගන්න ඕන සංස්කෘතික උරුම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. සංස්කෘතික උරුම කියලා කියන්නේ අපේ අතීතයේ පෙන්වන කැඩපතක් වගේ දෙයක්. අපේ ඉතිහාසය, අපේ ශ්‍රී ලංකාවේ අභිමානය අපිට ලෝකෙට හඬගාලා කියන්න පුළුවන් එක්තරා අවස්ථාවක් තමයි මේ සංස්කෘතික උරුම. ඔබ දන්නවා සීගිරිය කියලා කියන්නේ අදටත් පුදුම වෙන්න පුළුවන් තාක්ෂණයක් තියෙන හරි අමුතුම නිර්මාණයක්. ඉතින් ඒ වගේ නිර්මාණයන් විනාශ වෙන්නේ නොදී අපි ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න දැනගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් හිරු නැගෙන්නට පෙර සඳ තරණයට sunshine අපිත් එක්ක. ඔයාලත් සූදානම් නේද?